ඇස් පනාපිටම මිනිසකුගේ ගෙල ලණුවකින් සිරකර උඩුමහලට ඇදගෙන යන නොපෙනෙන බලවේගයක්. බිත්තිදිගේ වැගිරෙන සැබා මිනිස් ලේ. මේ කිසිවක් හොලිවුඩ් සිනමාපටයක දර්ශන නොවේ. 1989 වසරේදී ඇමරිකාවේ කැලිෆෝනියාවේ සෑන් පෙද්‍රෝහි පිහිටි ජැකී හර්නෑන්ඩස්ගේ නිවසේ සිදු වූ ලොව ප්‍රමුඛතම අද්භූත පර්යේෂකයන්ගේ කැමරා සහ විද්‍යාත්මක උපකරණවලට සජීවීව හසු වූ ඉතිහාසයේ බියකරුම සත්‍ය සිදුවීමකි. 1988 දී ගැබිනි කාන්තාවක වූ ජැකී හර්නෑන්ඩස් සිය කුඩා පුතු සමග සෑන් පේඩ්‍රෝහි පිහිටි මෙම කුඩා නිවසට පදිංචියට එන්නේ සුන්දර බලාපොරොත්තු ඇතිවයි. නමුත් ඇය ආදිනයේ සිටම නිවස ඇතුළින් අද්භූත තට්ටු කරන හඬවල් බඩු බාහිරාදිය ඉබේම විසිවීම් වැනි දේ සිදුවන්නට වුණා. තත්ත්වය දරුණු අතට හැරුණී නිවසේ බිත්තිවලින් සහ මුළු තැන්ගේ කැබිනෙට් මතු පිටින් තද රතු පැහැති උක්කු ලේ වැනි ද්‍රව්‍යයක් වැగిරෙන්නට පටන් ගැනීමත් සමගයි. පසුව කළ විද්‍යාත්මක පරීක්ෂණවලදී හෙළි වූයේ ඒ සැබවින්ම මිනිස් ප්ලාස්මා අඩංගු අමුතු ද්‍රව්‍යයක් බවයි. ඒ සමගම නිවස පුරා මල සිරුරකින් එන ආකාරයේ දරුණු කුණු ගන්ධයක් ව්‍යාප්ත වන්නට වුණා. මෙම අද්භූත සංසිද්ධිය සෙවීමට 1989 අගෝස්තු මාසයේදී ප්‍රසිද්ධ පර්යේෂකයෙකු වූ ආචාර්ය බැරි ටැෆ් ඇතුළු කණ්ඩායමක් නිවසට පැමිණියා. ඔවුන් EMF මීටර සහ කැමරා සවිකර පරීක්ෂණ පටන්ගත් මොහොතේම මුළු කැමරා කණ්ඩායමම භීතියෙන් සලිත කරවන ප්‍රහාරයක් එල්ල වුණා. කැමරා ශිල්පී ජෙෆ් විට්ක්‍රාෆ්ට් නිවසේ අට්ටාලය පරීක්ෂා කිරීමට උඩට ගිය අවස්ථාවේදී කිසිවෙකුට නොපෙනෙන දරුණු බලවේගයක් ඔහුව අට්ටාලයේ කෙළවරකට ඇදගෙන ගියා. එපමණක් නොව එහි තිබූ රෙදි වනන ලණුවක් ඉබේම ඔහුගේ බෙල්ල වටා එති ඔහුව ඉහළට ඇද හුස්ම හිරකර මරා දැමීමට උත්සාහ කළා. පහළ සිටි අනෙක් පර්යේෂකයන් වහාම දිවගොස් අමාරුවෙන් ඔහුව බේරාගත්තා. වඩාත්ම බිහිසුණු කරුණ නම් පසුව තවත් දිනෙක ඔවුන්නෙහි ගිය විටද නැවත වතාවක් ජෙෆ්ව මෙලෙසම අට්ටාලයේදී ගෙලසිරකර මරා දැමීමට එම බලවේගය උත්සාහ කිරීමයි. ඔවුන්ගේ වටිනා කැමරා උපකරණ පවා කාමරයෙන් පිටතට ඇද දමා තිබුණා. මෙම දර්ශන සියල්ලම පාහේ ඔවුන්ගේ කැමරාවල සනිටුහන්ව තිබුණා. භීතියට පත් පිරිස උයිචි බෝඩ් ආත්මයන් ගෙන්වන පුවරුවක් මගින් සංනිවේදනය කිරීමට උත්සාහ කිරීමේදී තමන් රොන්ඩන් බවත් තමන්ව මරා දමා ඇති බවත් එම වියරු ආත්මය ප්‍රකාශ කළා. පසුව ප්‍රදේශයේ ඉතිහාසය සහ පොලිස් වාර්තා පිරික්සීමේදී හෙළි වූයේ අතිශය බියකරු සත්‍යයක්. 1930 ගණන්වලදී සෑන් පේඩ්‍රෝ වරායට ආසන්න මුහුදේදී වයසක මිනිසෙකුව ඉතා දරුණු ලෙස වදහිංසා පමුණුවා ඝාතනය කර ඔහුගේ සිරුර මුහුදට දමා තිබුණා. එමෙන්ම කැටිකින් නමැති තරුණයෙකුගේ අද්භූත මරණයද මේ නිවසට සහ මෙම ආත්මයට සම්බන්ධ බවට සැකකෙරුණා. නිවසේ සැරිසරා ඇත්තේ ඝාතනයට ලක් වූ පලිගැනීමේ චේතනාවෙන් වියරු වැටුණු එම වයසක මිනිසාගේ ආත්මයයි. මෙම දරුණු හොල්මන් අවතාර බලපෑම දරාගත නොහැකි වූ තැන ජැකී හර්නෑන්ඩස් සිය දරුවන්ද සමග එම නිවස සදහටම අතහැර දමා පලා ගියා. ඇය වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගියද කෙටි කාලයක් යනතුරු එම ආත්මය අය පසුපස පැමිණි බව පැවසෙනවා. ලෝක ඉතිහාසයේ අද්භූත පර්යේෂකයන් වැඩිම සාක්ෂි සහ වීඩියෝ දර්ශන ප්‍රමාණයක් සහිතව සනාත කළ The Haunting of San Pedro ලෙස හඳුන්වන මේ බිහිසුණු සිදුවීම අදටත් විද්‍යාවට අභියෝගයක්. සැබෑ සිදුවීමේ දර්ශන තමයි මේ ඔබ දකින්නේ. මේ පිළිබඳව ඔයාලගේ අදහස් මොනවද? ඔයාලා දන්න දේවල් තියෙනවනම් පහලින් කොමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ ඩාර්ක් ෆැන්ටසි සහ මිස්ටරි සිදුවීම් දැනගන්න Shadow Tales LK YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. අමතක නොකර වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.